මම ඔයාලට මේ සමීකරණය දීලා මම ඔයාලට කිව්වොත් C හොයන්න කියලා. ඔයාලා මගෙන් ඉල්ලන්නේ මොනවද? මොනවද ඉල්ලන්නේ? මං කියනවා C හොයන්න. ඔයාලා මගෙන් ඉල්ලන්න ඕනේ දැන් මොනවද? මොනවද? Y ඉල්ලන්න ඕනේ තව. M ඉල්ලන්න ඕනේ තව. C තමයි හොයන්න යන්නේ. බෑ. C හොයන්න කියලා කියන්නේ. Y ඉල්ලන්න ඕනේ, M ඉල්ලන්න ඕනේ, X ඉල්ලන්න. ඒ කියන්නේ මම ඔයාලට ඔය තුන දුන්නොත් Y M X මෙන්න මේ තුන් දෙනාව දුන්නොත් ඔයාලට C හොයන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මේකට ආදේශ කරා ඉව නේද? ඉතින් පුතේ තියෙනවා. මේ තියෙන්නේ Y මේ තියෙන්නේ ඔයා මේ දෙන්නට අකමැති නම් මේ දෙන්න ගන්න. හරි? Y X M තියෙනවනේ. එක y ටයි x ටයි මේ දෙක ගන්න. ඒ දෙකට අකමැති නම් මේ දෙක. දෙක එකයි යම් මොකක් කරේ? කැමති එකක් අරගෙන m ටත් මේගේ ආදේශ කරලා සුළු කරාම c කීයද කියලා මම වෙනවා. එහෙනම් ආදේශ කරලා බලන්න බලන්න. තේරුණාද? y ටයි x ටයි කැමති නම් ඔයා y ට ඍණ 6 දාලා x ට ඍණ 2 දාලා m ට ධන 2 දාලා අරකට සුළු කරන්න. එතකොට c නම් වෙනවා. මේ දෙන්නට අකමැති නම් මේ දෙන්නට ගන්න. y ඍණ 8යි x ඍණ 3යි m ධන 2. ආදේශ කරන්න. ඔය දෙකකින් කෝක දාලා හැදුවත් ඔයාලට එකම උත්තරේ එනවා. y ට දානවා ඍණ 6 m ට දානවා අපි හොයාගත්තු 2 ගුණ කිරීම x ට දානවා ඍණ 2 ධන c. දැන් ඍණ 6 සමානයි ධනයි ඍණයි ගුණාම ඍණ දෙවරක් 2 4යි ධන c. දැන් ඍණ 4 ගේන්න මෙහෙට මොකක් වෙනවද? ධන 4ක්. එතකොට ඍණ 6 ධන 4 සමානයි c. ඍණ 6යි ධන 4යි කීයද? ඍණ 2යි. පුතේ c සමානයි ඍණ 2යි. ඔන්න වැඩේ හරි. m එව්වා c එව්වා. දැන් ඔයාලට සමීකරණය ලියන්න පුළුවන්. අපේ සමීකරණේ y සමානයි mx ධන c නේද? m ටයි c ටයි වාගත්තු දෙක දාන්න. m තියෙන තැනට දාන්න කවුද? m තියෙන තැනට කවුද දාන්නේ? දෙක. c තියෙන තැනට දාන්න කවුද? ඍණ 2. ඔන්න සමීකරණේ. m සහ c හොයාගත්තාම සමීකරණේ ලියන්න පුළුවන්. MC දෙක දන්නවා නම් සමීකරණය ලියන්න පුළුවන්. හරි. හරිද? හරි. එන එකක් දෙන්නම් ඕගොල්ලන් ලියන්න. මම මොකෝත්ම කරන්නේ නැහැ. මම ලක්ෂ දෙක දෙනවා. ඔයාලා සමීකරණ ලියන්න. හරි. එන්න මේක